Hi guys, ඔන්න පොරොන්දුනා වගේම කාතක්කුඩි වීඩියෝ එකේ දෙවැනි කොටස අරගෙන ආවා. පාසිකුඩා බීච් එකේ ලස්සන වීඩියෝ ටිකක් අරන් ඒ වගේම ඔයාලට ගොඩාක් වැදගත් වෙන ඔන්ලයින් ට්‍රේන් ටිකට්ස් කරන විදිහත් අපි කියලා දෙනවා. රැඳිලා ඉන්න වීඩියෝ එකේ අන්තිම වෙනකන් ලීටර 1.5 වතුර බෝතලයකටත් වඩා උස අන්නාසි බලා ගන්නත් පුළුවන්. අපි දැන් මේ බස් එකේ නැගගෙන යන්න හදන්නේ පාසිකුඩා බීච් එක බලන්න. අපිට නිකන් මඩ කලපුව කිව්වම එකපාරට ඔළුවට එන්නේ හරිම දුෂ්කර බිල්ඩින්ග්ස් මුකුත් නැති පහසුකම් මතින් ගොඩාක් අඩු ගමක් වගේනේ. ඒ වුණාට මේ වීඩියෝ එක බලන ඔයාලටම පෙනෙයි ඒ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදි කියලා. ස්කූල්ස් ද, ප්‍රයිවට් හොස්පිටල්ස් ද, ගවර්න්මන්ට් හැම ඔෆිස් එකක් වගේම රේල්වේ ස්ටේෂන්ස් හොඳට මේන්ටේන් කරනවා මේ පැත්තේ. මෙන්න මේ පාලමේ නම කල්ලඩි පාලම. මේකේ පොඩි මිස්ටරි එකක් තියෙනවා. ඒ කියන්නේ පාලමේ හිටගත්තම මාළු සින්දු කියනවා ඇහෙනවා කියලා කියනවා. මම නම් බලන්න ගියේ නැහැ. ඔයාලත් කාතන්කුඩි ආවොතින් මෙන්න මේ පාලමේ හිටගෙන බලන්න ඇත්තටම මාළු සින්දු කියනවා ඇහෙනවද කියලා. ගොඩාක් මංසන්දිවල එයාලටම ආවේනික වෙච්ච ස්මාරකයක් වගේ එකක් හදලා තියෙනවා. ඒක ටිකක් යුනික්. මේ පේන්නේ ඔයාලට අන්න ඒ වගේ එකක් තමයි. මේ තියෙන්නේ එයාලගේ මේන් බස් ස්ටෑන්ඩ් එක. පාසිකුඩා යන බස් ඔක්කොම මෙතනට ඇවිල්ලා විනාඩි 20ක් විතර නවත්තලා මෙතන ඉන්න කට්ටිය ඔක්කොම අරගෙන තමයි ආපහු ගමන යන්න පටන් ගන්නේ. අපිට පැයක් විතර ගියා අල්ලක්සා ඉඳන් පාසිකුඩා වලට යන මේ නෝමල් බස් එකේ. ගොඩක් දෙමළ අය තමයි මේ බස් වල ඉන්නේ. එතකොට යාලා හරීම සිම්පල් මිනිස්සු. හරියට කිව්වොත් නිගම්බ කලම්බ බස් එක නැග්ගා වගේ නෙමෙයි. එහෙම නැත්නම් මොරටු කලම්බ බස් එක නැග්ගා වගේ නන් නෙමෙයි. සාමාන්‍ය සාරියක් ඇඳපු, පොට්ටුව තියපු, ඔළුවේ මල් ගහලා එහෙම නැත්නම් වේටි ඇඳලා, ෂර්ට් එකක් ඇඳලා හරීම සරල ජීවිතයක් ගත කරන මිනිස්සු තමයි මෙහි ඉන්නේ. ඒක දකිනකොට චුට්ටක් වෙනස් වගේ තේරෙනවා. ඔහොම ඇවිල්ලා අපි එහෙනම් ආවා ලස්සන තැනකට. යන් මම පෙන්නනම් ඔයාලට කොහොමද කියලා අපි අද දවස ගත කරන්න යන තැන. මේකේ නම ලායා වේව්ස්. මේක තියෙන්නේ පාසිකුඩාවල. එහෙම නැත්නම් කල්කුඩාවල. අපි අද මෙතන රෑ නවතින්න හිතාගෙන නැහැ. මොකද අපේ ට්‍රේන් එක අපි ගන්න ඕනේ රෑට. ඒ නිසා මෙතන නවතින්න විදියක් නැහැ අපිට. හැබැයි අපි මුළු දවසම මෙතන තමයි ගත කරන්න යන්නේ. මෙතන අපි ලන්ච් අරගෙන පූල් එකත් යූස් කරලා රූම් එකේ හොඳ රෙස්ට් එකක් අරගෙන හවස් වෙලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. ගොඩාක් ෆොරිනර්ස්ලා මෙතනට ඇවිල්ලා එයාලගේ ඩේ ටයිම් එක ගත කරලා බීච් එකේ හොඳට එන්ජොයි කරලා ආපහු යනවා හවස් වෙලා. මෙයාලගේ චාර්ජස් අපිට වැටුනේ වෙන වෙනම. පූල් එකට වෙනම, රූම් එකට වෙනම. එතකොට ලන්ච් අපි ඕඩර් කරපු මෙනියු එකට වෙනම. මෙයාලගේ කෑම හොඳටම තිබුණා. සර්විස් එකත් ගොඩක් හොඳයි. මේ රිසෝට් එක කරගෙන යන්නේ යුද හමුදාව මගින්. ඒ කියන්නේ ආමි එකෙන්. එතකොට මේකේ ඉන්න ෂෙෆ්ලා, එතකොට ස්ටාෆ් එක ගොඩක් වෙලාවට සෝල්ජර්ස්ලා තමයි ඉන්නේ, ඔෆිසර්ස්ලා ඉන්නේ. අපි ලන්ච් වලට ඕඩර් කරේ මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක්, ප්‍රෝන් ඩෙවල් එකක්, චොප් සිව් එකක්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකක් and ෆ්‍රෙෂ් ජූස් තුනක්, පපායා ජූස්. චොප් සිව් එකේ අරගෙන අනිත් කෑම ඔක්කොම හොඳටම තිබුණා. හරිම රසයි. මේ වෙලාවට නම් බීච් එක බිසි නැහැ. මොකද දැන් ගොඩක් දවල්. අනික රස්නේ හොඳටම අවුවයි මේ පැත්තේ. අනිත් එක තමයි මේක රිසෝට් එකට අයිති ඒරියා එක හින්දා මෙතන බීච් එකට එනවා නම් රිසෝට් එක හරහා තමයි එන්ටර් වෙන්නේ.
මේක ගොඩාක් ලොකු ඒරියා එකක්. පොල් ගස් එක, බීච් එකේ සීනරි එක මාරම ලස්සනයි. හරිම නිස්කලංක තැනක්. එතකොට කාට හරි රිසෝට් එකේ ඉන්ෆර්මේෂන්ස් අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙනවා. ඕන කෙනෙක්ට එතනින් කන්ටැක්ට් කරගන්න පුළුවන්. දැන් ගොඩාක් හවස් වෙලා හින්දා අපි වීල් එකේම අලක්සා අපේ රූම් එකට යන්න ඩිසයිඩ් කරා. මොකද බබත් එක්ක බස් එකේ නැගගෙන ඒක කරන්න අපිට පුළුවන්කමක් නැති හින්දා ටයර්ඩ් හින්දා අපි යන අතරමැදේ අමු රටකචු ගන්න අමතක කරේ නැහැ. හරි ප්‍රසිද්ධයි මේ පැතිවල මඩකලපුව ත්‍රිකුණාමලය යාපනයේ මේ පැතිවල. ඒකට දෙමළෙන් කියන්නේ කච්චාන් කියලා. ජම්බෝ පීනට් එකක් ගන්න පුළුවන්. හරි ලාභයි මෙහෙ. ඔයාලත් ආවොත් අනිවාර්යෙන් මේක අරගෙන යන්න හරිම ගුණ කෑමක්. රූම් එකට යන්න ඉස්සෙල්ලා අලක්සා මොස්ක් එක ළඟම තියෙනවා ජූස් බාර් එකක්. අපි එතනට ගියා. මොන හරි බොන්න හිතාගෙන මෙන්න මේක තමයි තැන. එයාලා ළඟ තියෙනවා ලොකු මගේ ලයිෆ් ටයිම් එකේ දැකපු ලොකුම අන්නාසි. ඉන්දියන් වර්ෂන් එකක් කියලා තමයි කියන්නේ. මේක ලීටර් එකමාරේ වතුර බෝතලයකට වඩා උසයි. ඒ වගේම ඒ බෝතල් දෙකක විතර ප්‍රමාණයේ මහතයි. එහෙන බණ්ඩි අන්නාසි තමයි. ගොඩක් බරයි. කිලෝ 4-5 6ක් විතර බරයි මේක ගෙඩියක්. ඊට පස්සේ අපි රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන කරගෙන ආපහු ආව මෙන්න මෙතනට අයිස්ක්‍රීම් කන්න හිතාගෙන. මේක පොපියුලර් බ්‍රෑන්ඩ් එකක් මේ පැත්තේ. හරියට රියෝ කොලම්බෝ වල තියෙන කානිවල් අයිස්ක්‍රීම් එක වගේ. එයාලගේ එක එක ෆ්ලේවර්ස් තියෙනවා. දැන් ඔන්න ඉතින් අපි ආවා කාතන්කුඩිවල නයිට් ස්ට්‍රීට් ෆුඩ් ස්ටෝල් එකට. මෙතන ෆුඩ් ස්ටෝල් 30ක් විතර තියෙනවා. අයිස්ක්‍රීම්, හොට් ඩොග්, සෑන්ඩ්විචස්, ජූස්, චිප්ස්, ෆිෂ් ඕන දෙයක් මෙතන කන්න පුළුවන්. ඕනම ස්ට්‍රීට් ෆුඩ් එකක් ඔයාලට try කරලා බලන්න පුළුවන් මෙතන. සාමාන්‍යයෙන් පාරේ තමයි එයාලා tables and chairs දාලා කන්න ලෑස්ති කරලා තියෙන්නේ. අපි මෙතන ගොඩක් වෙලා ඉන්න යන්නේ නැහැ. මොකද අපි ට්‍රේන් එක අපි ගන්න ඕනේ. දැන් වෙලාව 10:00 විතර. එතකොට අපි 12:00 විතර වෙනකොට ස්ටේෂන් එකට යන්න ඕනේ. ඒ හින්දා අපි ගොඩක් වෙලා මෙතන ඉන්න යන්නේ නැහැ. කන්න තියෙන ඔක්කොම ಜಾති මෙතනින් කාලා අපි යනවා එහෙනම් අපේ රූම් එකට. මොකද අපිට ගිහිල්ලා ඇඳුම් ටික පැක් කරගෙන ආපහු ස්ටේෂන් එකට යන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව 12:45යි. බලන්න ස්ටේෂන් එක හොඳටම බිසි. කෝසස් වලට යන ළමයි, ජොබ්ස් වලට යන අය, බිස්නස් වලට යන අය ඒ ඔක්කොම වෙන්න මේ ට්‍රේන් එකේ තමයි යන්නේ. පාන්දර තියෙන ට්‍රේන් එකේ. හෝලිමේ ඉන්නේ ටිකට්ස් ගන්න ඕනේ අය. අපි දැන් ඔන්ලයින් බුක් කරලා ටිකට්ස් ඔක්කොම අරගෙන තියෙන හින්දා අපිට හෝලිමේ ඉඳලා වේට් කරලා ටිකට්ස් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ කෙලින්ම ටිකට් එක පෙන්නලා ට්‍රේන් එකට යන්න විතරයි. අපිට ෆෝන් එකේම ටිකට් එක පෙන්නන්න පුළුවන්. අපි දැන් මේ ට්‍රේන් එකේ back to නිගම්බු තමයි යන්නේ. එහෙනම් මඩකලපු ගමනට මෙතනින් සමුදෙන ගමන් ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකක් අරන් රැඳිලා ඉන්න travelers page එක subscribe කරලා තියාගන්න මතක ඇතුව. හැමෝටම සුබ දවසක්.
මම දැන් මේ පෙන්නන ටික ඔයාලට ඕනම ස්මාර්ට්ෆෝන් එකකින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඔයාලට ඔයාලගේ ලැප්ටොප් එකෙන් නැත්නම් කම්පියුටර් එකෙන් කරගන්නත් පුළුවන්. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ සර්ච් බාර් එකේ ඔයාලා නිකන් සර්ච් කරන්න ඕනේ seat reservation කියලා. එතකොට ඔයාලට මුලින්ම එන link එක Department of Railway ඒකේ එන වෙබ්සයිට් එකට යන්න. ඒ වෙබ්සයිට් එක මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ window එක. ඊට පස්සේ ඒක චුට්ටක් යට පල්ලෙහාට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට information select කරන්න පොඩි කොටසක් එනවා. ඒකේ ස්ටේෂන් එක ඔයාලා දැන් ගමන පටන් ගන්න යන ස්ටේෂන් එක හැම ස්ටේෂන් එකකටම මේ ට්‍රේන්ස් එන්නේ නැහැ. මේන් ස්ටේෂන්ස් වලට තමයි එන්නේ නවත්තන්නේ. එතකොට ඒ ස්ටේෂන් එක ඊට පස්සේ ඔයාලා යන ඩෙස්ටිනේෂන් එකේ ස්ටේෂන් එක ඊට පස්සේ පැසෙන්ජර්ස්ලා කොච්චර ගාණක් යනවද ඒ ටික දාන්න ඕනේ මෙතන. ඒකට අපි නිකන් normally කොළඹ පැටික්ලෝ කියලා දාලා date එක අපි random date එකක් මම මෙතන දාලා පෙන්නන්නම්. ඊට පස්සේ passengers ලා ගන්න number of passengers කියන තැන ඔයාලා කී දෙනෙක් යනවද කියන එක. ඊට පස්සේ අපි මේ I am not a robot කියන ඒකත් ටික් කරලා search කියන බටන් එක ඔබන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ notice එකක් එනවා. ඒකේ කියන්නේ seats cannot be selected according to the preference. Your seats will automatically be allocated according to the availability. Please keep passenger details with you as you are required to provide them to complete the reservation. Once you have completed the reservation successfully, you will be able to download the e-ticket. Your journey details will also be sent to you. මේක කියන්නේ ඔයාලට කැමති විදිහට මේකේ seats select කරන්න බෑ. ඒ වගේම තමයි book කරන කෙනා අනිත් passengers ලගේ details ටික වෙලාසනින් glass ටික කරලා තියාගන්න ඕනේ. මොකද ඒවා අහන්න හින්දා ඒ ටික ready කරලා තියාගන්න ඕනේ කියලා. ඔයා successfully මේක reservation එක කරාට පස්සේ ඔයාලට download කරගන්න පුළුවන් e-ticket එක. ඒ වගේම ඒක email එකට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒක okay කරාට පස්සේ මෙන්න මේ වගේ window එකක් තමයි තියෙන්නේ. එතන මුලින්ම පෙන්වන train name එක. ඒ කියන්නේ එක දවසට trains 3ක් විතර සමාන වෙලාවක් තියෙනවා. අනේ train එක පෙන්වනවා. ඊට පස්සේ පෙන්වනවා මෙතන departure time එක, ඊට පස්සේ arrival time එක, ඊට පස්සේ පෙන්වනවා මෙතන class එක. first class ද, second class ද, third class ද කොහොමද කියලා පෙන්වනවා. ඊට පස්සේ මෙතන පෙන්වනවා availability එක. ඊට පස්සේ charge කරන amount එක. ඊට පස්සේ දැන් ඔයාලට කැමති train එක book කරාට පස්සේ proceed button එක click කරන්න මෙන්න මේ වගේ තැනකට අපි වරගෙන යනවා. ඊට පස්සේ මෙතන කරන්න තියෙන්නේ primary passenger details. ඒ කියන්නේ මේක book කරන කෙනාගේ details ටික දෙන්න ඕනේ. title එක Mr. and Mrs. කියන එක. ඊට පස්සේ first name එක, last name, male ද female ද කියන එක. ඊට පස්සේ valid email එකක් දෙන්න ඕනේ. ඒතකොට ඒකට තමයි ටිකට් එක එන්නේ. ඊට පස්සේ NIC එක හරි passport number එක හරි දෙන්න පුළුවන්. ඊට පස්සේ mobile number එක. ඊළඟට යටින් තියෙනවා other passenger details කියලා. ඒකේ passport හරි NIC එක හරි gender එක විතරයි දෙන්න ඕනේ. නම් මොකද අදාළ වෙන්නේ නැහැ එතනට. ඊට පස්සේ මෙන්න මෙහෙම section එකක් එනවා. ඔයාට seat එක select කරන්න පුළුවන්. air condition saloon එකද නැත්නම් third class කියලා. ඔයා air condition එක select කරාට පස්සේ නැත්නම් third class එක select කරාට පස්සේ මෙන්න මේ වගේ කොටසක් එනවා. ඒක ඔයාලගේ summary එක තමයි තියෙන්නේ. කොහෙන්ද කොහෙටද යන්නේ, date එක මොනවාද, passengers ලා කී දෙනෙක්ද, මොකද්ද seat එක and ඒ tickets වල දාන මෙතන වැටෙනවා. ඊට පස්සේ තව චුට්ටක් යටට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන payment method එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලා කොහොමද ගෙවන්නේ කියලා. ඒකේ terms and condition එතන ටික් කරාට පස්සේ ඔයාලට මෙතන එයාලගේ terms and condition එනවා. ඒක agree කරලා visa ද master ද එහෙම නැත්නම් වෙන මොනවා හරි valid card එකක්ද කියන එක select කරලා ඉවරලා අපිට කරන්න තියෙන්නේ මෙතන පල්ලෙහා තියෙන check out කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයාලා වරගෙන යනවා card details තියෙන window එකට. ඒකේ ඔයාලගේ card details ඒ අදාළ විදියට add කරන්න ඕනේ. මම දැන් මෙතන card details දාන්න යන්නේ නැහැ. මොකද මම දැන් book කරන්න යන්නේ නැති හින්දා. ඒතර ඔයාලා ඒක කරාට පස්සේ payment එක proceed වෙනවා. ඊට පස්සේ ඔයාලට download කරගන්න පුළුවන් e-ticket එක. එහෙම නැත්නම් mail එකට ගෙන්න ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි ticket එක තියෙන්නේ. ඒකේ නමක් මොකොත් සඳහන් වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ ID number එකයි 90 අංකයක් කියලා එකක් තියෙනවා. මෙන්න යන තැන ඒ ටික දාන මෙන්න මේ පොඩි details ටික තමයි මේකේ add වෙන්නේ. මේ ticket එක පෙන්නුවම හොඳටම ඇති phone එකේ ඔයාලට ගමන බොහොම සැහැල්ලුවෙන් ගිහිල්ලා එන්න පුළුවන්. තාකහණිය රේල්වේ ස්ටේෂන් එකට ගිහිල්ලා book කරගන්න අවශ්‍යතාවයකුත් නැහැ. නැත්නම් ඔයගොල්ලෝ ගමනේ යන්නේ ඉස්සෙල්ලා ඒ වෙලාවට ගිහිල්ලා පොලිමේ ඉඳලා ටිකට් එක book කරගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම book කරගත්තට පස්සේ